ඉපදුණු දවසේ සුබ වෙලාව බලලා ඝන පිහිටවල නම දැම්ම අම්මා. අද ඒ අකුරු වලින්ම රට වෙනුවෙන් දිවිපිදු තමන්ගේ දරුවගේ නම ගලප ගනිමින් හොයමින් ඉන්නවා. අයිබෝන් රට ගොඩක් ලොකු ආගාධයකට පත් වෙලා තියෙන වෙලාවක තමයි වස්ති අපි මේ එපිසෝඩ් එකක් එක්ක ඔයගොල්ලොත් එක්ක මේ හම්බෙන්නේ. මෑත වාගේ ගොඩක් දරුණු විදිහට කලබල ඇති වුණා රටේ. ගොඩක් ජීවිත හිමි වුණා අපේම ශ්‍රී ලාංකිකයන්ගේ. ඒ වෙලේ හැමෝටම මතක් වුණ තවත් දෙවියෙක් හිටියා, ජීවමාන දෙවියෙක්. ඒ තමයි අපේ රණවීරුව. හැම වෙලේම කතා වුණා රණවීරුව ගැන. රණවීරුවන්ගේ අවශ්‍යතාවය හැමෝටම දැරුණා. 30 වසරක කුරිරු යුද්ධයක් අවසානයේ ජීවිත අහිමි වුණු වීරෝදා රණවීරුවන්ගේ අම්මලා උදෙසා තමයි අපි මේ උත්තරීතර වැඩ කටයුතු සිදු කරන්නේ. මම දන්නවා මේකට මිලියන් ගණන් views යන්නේ නැහැ. කොහොමත් ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා මේක ආතල් එකක් නෙමෙයි. තමන්ගේ අහල පහල හෝ අඳුරන කෙනෙක් ඉන්නවා නම් මේ වගේ යුද්ධ නිසා තමන්ගේ දරුවව අහිමි වෙච්ච අම්මා කෙනෙක් ඉන්නවා නම් තමන්ට කැමති විදිහට තමන්ට පුළුවන් විදිහට ගිහිල්ලා ටැග් එකකින් සනසන්න. එහෙමත් බැරි නම් අඩුම තරමේ වචනකින් හරි සංග්‍රහ කරන්න එයත් එක්ක කතා කරලා එන්න. ඒ අම්මට යුද්ධ නිසා තමන්ගේ දරුවා අහිමි වුණාට අපිට පුළුවන් විදිහට අපි ඒ අම්මට දරුවෙක් වෙමු. බොහොම ස්තුතියි. තමන්ගේ පුතා ආයෙත් ගෙදර එන්නති බව දැනගෙනත් ගෙදරින් එළියට ආව අම්මගේ කකුල් දෙක අල්ලලා වඳිද්දී ඒ අම්මා අපිට කිව්වේ තාමත් පුතා ගෙදර ඉන්න බව ඇයට දැනෙනවලු. වීරයින්ගේ තවත් උත්තරීතර මවක් හොයාගෙන අපි ගියා. පුතේ, මේ තියෙන්නේ ආගේ බයික් එක. පුතා ගමට ඇවිත් යාළුවන්ව මුණ ගැහිලා එදා ගියාට පස්සේ ආයෙත් නෑවිත් ඉඳී කියලා එහෙම කොහොම හිතන්නද? පුතා වදිනවා වගේ නොදැනෙන්නේ නැති. ඒත් පුරුද්දට වගේ අපි වඳිනකොට පරිස්සමට ගිහින් එන්න කියලා කිව්වේ තමන්ගේ පුතාට කියනවා වගේ. ගමින් ගමට ඒ උත්තරීතර මව්වරුන් හොයාගෙන අපි ඉදිරියට ඇතුණා. ඔයාලා දකින්නකොට බොහොම හිත වේදනයි. මොකද කාගේත් අම්මලාගේ දරුවෝ නේද ඔයාලා. මේක ලොකු දෙයක් නෙමෙයි වෙන්න පුළුවන් අම්මට. මේක මට පුතේ ලොකු දෙයක් තමයි. මේක මට කියලා නිර්මාණය කරන්න නෙමෙයි. මේකේ තරම් මට වටිනවා පුතේ. පුතා චීතරෙද්දක් ගෙනත් දුන්නත් සතුටින් තුරුල් කරගත්තු අම්මා පුතා අන්තිමට ඇඳලා ගෙදර දාලා ගිය සරම තුරුල් කරගෙන අවුරුදු 20ක් තිස්සේ තාමත් අඬමින් ඉන්නවා. යුදගිනි බුරබුරා ඇවිලෙද්දී රට රැකූ කඳවුරු වලල්ලක් තම දිවියදී බේරාගත් ඒ මහා හසලක ගාමිණී නම් වීරයාගේ වීරමව සොයාගෙන ගියා. ඇඟේ ලේ කිරිකර පුතුට පෙවූ ඒ අම්මා දුක හංගා මහා ආඩම්බරයකින් සිටිනවා ඇත්තේ මාතෘ භූමිය රැකගත් දරුවෙකු ඇගේ කුස තුළ බිහිවුණු නිසාය. වීර මව්වරුන්ගේ වීර කඳුළු කැට ලුණු රස මතින් පැසුණු බත්කට අපිට බෙදෙන විට තම පුතාට බෙදා දුන් බත් ටික ඇයට සිහිවන්නට ඇති. රෑ බෝවිද්දි දරුවෝ ගෙදර එනකන් ඉන්න අම්මලා අතරේ
මහා බෝම්බ මැද්දට වෙඩි වරුසා මැද්දට පුතා යවන්න ඔබේ හිත හයිය වුණ හැටි හිතාගන්නවත් බෑ මගේ අම්මේ. අතපය වාරු නැති වුණත් හිතේ හයියට ඉන්න ඔබ වෙනුවෙන් අපි වාරුවක් වුණත් ඔබ පුතු නැති අඩුව අපි කොහොම පුරවන්න දම්මේ. අරුවව යුද්ධයට දීලා රට වෙනුවෙන් කරපු උදාර සේවයට තමයි අපි මේ සම්මානයක් හදලා දෙන්නේ අම්මට. පුතේ කාලකට මගේ පුතා පෙරට ආයුධ ඉන්නත් එපා. හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දරුවෙක් සල්ලි වලට ගන්න බෑනේ අම්මලා.